Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද මම හදන්න යන්නේ jelly yogurt pudding එකක්. ඉතින් හරිම රසවත්ව ලේසියෙන්ම හදා ගන්න පුළුවන් dessert එකක් තමයි මේ. ඉතින් මම අද black currant flavor එකෙන් jelly එක අරගෙන තියෙනවා. ඔයාලා කැමති ඕනෑම flavor එකකින් ඔයාලට jelly එක ගන්න පුළුවන්. උණු වතුර මිලිලීටර් 400කට මම jelly packet එක තිය කර ගන්නවා. දැන් මම ජෙලි එකට සීනි මේස් හැඳ එකමාරක් එකතු කර ගන්නවා. ඉතින් මෙතනදී සීනි අත්‍යවශ්‍යම නෑ. ඔයාලට සීනි නැතුව වුණත් මේ පුඩින් එක හදා ගන්න පුළුවන්. දැන් මේ ජෙලි මිශ්‍රණය ටිකක් නිවෙන්න දෙන්න ඕනේ. ඊළඟට මම ගත්ත යෝගර්ට් එක බ්ලෙන්ඩර් එකට දා ගන්නවා. දැන් මම මෙතන අපි හදාගත්ත ජෙලි මිශ්‍රණයෙන් භාගයක් හරියටම අරගෙන තියෙනවා. දැන් ඊළඟට මේ ජෙලි ටිකත් බ්ලෙන්ඩර් එකට එකතු කරගෙන හොඳට බ්ලෙන්ඩ් කර ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ හදාගත්ත අපේ ජෙලි යෝගර්ට් මිශ්‍රණය. ඉතින් මම අද මෙන්න මේ වගේ ට්‍රේ එකක් තමයි පාවිච්චි කරන්නේ අපේ ජෙලි පුඩින් එක හදාගන්න. ඉතින් ට්‍රේ එකට දාගන්න කලින් හොඳට මේ විදිහට බටර් ටිකක් ගා ගන්න. එතකොට අපිට ලස්සනට අපේ ජෙලි පුඩින් එක කලවල ගන්න පුළුවන්. දැන් ඊළඟට බ්ලෙන්ඩ් කරගත්ත ජෙලි යෝගර්ට් මිශ්‍රණය මම ට්‍රේ එකට දා ගන්නවා. දැන් ඊළඟට අපි මේක හොඳට සෙට් වෙනකම් ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනේ. ඉතින් මම මුලින්ම ෆ්‍රිජ් එකේ පැයක් විතර මේක තියලා ඊළඟට තවත් පැයක් ෆ්‍රිජ් එකේ යට කොටසට දාලා සෙට් කරගෙන තමයි මේ අරගෙන ආවේ. ඉතින් මේක සෙට් කරගන්න මට නම් පැය දෙකක වගේ කාලයක් තමයි ගියේ. දැන් ඊළඟට අපේ ඉතුරු ජෙලි මිශ්‍රණය මම මේ විදිහට ට්‍රේ එකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලා මේ ජෙලි මිශ්‍රණය එකතු කරගනිද්දී එකම තැනකට එකතු කරගන්න නැතුව මේ විදිහේ වටේටම එකතු කරගන්න. ඉතින් එතකොට අපිට පුළුවන් වෙනවා අපි කලින් සෙට් කරගත්ත අපේ ජෙලි යෝගර්ට් ලේයර් එකට ඩැමේජ් එකක් නොවන විදිහට ලස්සනට ලේයර්ස් දෙකකට වෙන් වෙලා අපේ ජෙලි යෝගර්ට් පුඩින් එක හදාගන්න. ඉතින් මේ තියෙන්නේ ආයමත් ෆ්‍රිජ් එකේ පැය දෙකක් තියලා සෙට් කරගෙන ආපු අපේ ජෙලි යෝගර්ට් පුඩින් එක. ඉතින් මම මේක ගලව ගන්න ලේසි වෙන්න මේ විදිහට වටේට කපා ගන්නවා. ඉතින් ට්‍රේ එකට හොඳට බටර් ටිකක් ගාලා අරගත්තොත් ඔයාලටත් පුළුවන් මේ විදිහට ලස්සනට ජෙලි යෝගර්ට් පුඩින් එක ගලවලා ගන්න. ඉතින් ඔයාලට පේනවනේ මෙන්න මේ විදිහට තමයි අපේ ජෙලි යෝගර්ට් පුඩින් එක තියෙන්නේ. ඉතින් ජෙලි යෝගර්ටුයි තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස ඩිසර්ට් එකක් මේක. ඉතින් මම හිතනවා වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අනිවාර්යයෙන්ම හදලා රස බලන්න. ඉතින් ආ මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න.
ඉතින් ඒ වගේම තාමත් channel එකත් එක්ක එකතු නොවන කෙනෙක් නම් channel එකත් subscribe කරන්න කියලා අදට මතක් කරනවා. ඉතින් තවත් දවසක මේ වගේම රසවත් රෙසිපි එකකින් ඔයාලව හමු වෙන්නම්. එතකන් ඔයාලට සුබම සුබ දවසක්.